කුකුලේගම උතුර කුකුලේගම දකුණ මීපාගම ජාතුවන්ගොඩ ග්‍රාම සේවා වසම් නියෝජනය කරමින් ජාතුවන්ගොඩ කොට්ටාසෙන් කලවාන ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් දුරකථනය සලකුණෙන් ජයතුංග සීලවංශ ආයුබෝවන් කලවාන ප්‍රාදේශීය සභාවට මෙවර පළාත් පාලන මැතිවරණයේ සඳහා තරග කරන ජාතුවන්ගොඩ කොට්ටාසේ අපේ ගමට වැඩ කළ අපේ මිනිසා ජයතුංග සීලවංශ මහත්මයාගේ විජයග්‍රහණය වෙනුවෙන් අපි කරන පුංචි පිළිසඳර මෙතෙන් සිට ආරම්භ කරමු. ආයුබෝවන්. මම හිතන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයේ කලවාන ප්‍රාදේශීය සභාවේ ජාතුවන්ගොඩ කොට්ටාසයට තරග කරන ඔබතුමා මේ වසම පිළිබඳ මේ වසමට ඔබතුමා විශාල මෙහෙවරක් මේ වෙනකොට කරලා තියෙනවා. මම හිතන්නේ ඒක බොහොම කෙටියෙන් අපි අපේ ජනතාවට කියන්න පුළුවන් එකේ මම විශ්වාස කරනවා. අනිත් ඒවා පුළුවන් ඒ පිළිබඳව බොහොම කෙටි අදහසක් ඉදිරිපත් කරන්න ඔබතුමාගේ ඒ කාලපාරාසය මේ ගමන කරපු සේවාව කියලා. 2017 ජනවාරි 27 මම දරුවක්ගේ රාත ප්‍රභාවතේ පත් වෙලා 2018 පෙබරවාරි 5 වෙනිදා මම මේ අන්තරයකට ආරම්භ කළා. සමාජ සම්බන්ධයක් ඕනිකමනේ උන්ට දවස් රුපියල් 1000ක් දී සාමාන්‍ය ඒ වාර ගන්න වෙනකොට සමිති පරිදි නැතිව අවුරුදු 20කට තුනේ රුපියල් 3000. ඊට පස්සේ මේ සාමාජික ණය ගන්න දුනා එකලස් අපිට දුන්නා ණය ගන්න තිබුණා. එහෙනම් සමාජික දෙවල් දුන්නේ. අවුත් ඒ වෙලාවට මේ අනුත්පදය කරන්න ඕන නිසා අපිට ලබා ගන්න සිද්ධ වෙනවා. ලබා ගන්න මොනවද මේ වැඩවලට කරේ. කරලා 2018 මාර්තු 8 වෙනිදා මම අවසන් කරලා නැවත ජනතාවට දැල්ලා බලමු. ඒකට මොන එකාමගේ සහෝදරයෙක් ඇතිකරලා මේක උතුරවසන ග්‍රාම උතුරවසන තබා දෙන්නේ මේකම ගන්න. එයාට ලබා දුන්නා. ඒ අවස්ථාවේ තමයි 2017 විශාල ගණනක්. ඒ ගණනකදී අපේ ගාමවලදී ඉස්සරහදී අපස්ථා පත්‍ර තිබුණා. ප්‍රජාතන්ත්‍ර දෙපාර්තමේන්තුවේ විද්‍යාත්මක උදේ සාකච්ඡා කරලා මම සියලුම සමාජිකයන්ට මේ පාලන සමිතියේ වියලි සලාක පාසලයක් සහ පාසල් අවසනා පොත් පාසල් වල කටයුතු කරනවා. ජයතුංග මහත්මයා මම හිතන්නේ මේ පරිසරය ගත්තාම හරිම සුන්දරයි. මේ පරිසරයේ බොහෝ දෙනා ජීවත් වෙන්නේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයේ මම හිතන්නේ තීවග. මම හිතනවා ඔබතුමා මේ කාල පරිච්ඡේදය තුළ තීවගාව මේ මිනිස්සුන්ගේ ජීවනෝපාය සංවර්ධනය කරන්න තීවගාව විවහල් වෙනවා වගේම ඔබතුමාගේ සේවය මම හිතනවා තාම වැදගත් වෙලා ඇති මේ සංවර්ධනයේ සඳහා. ඒ ගැනත් මොනවා හරි දෙයක් කියන්න පුළුවන් නේද? ඒවගාව කියලා ගත්තාම මම මේ පාරවල් කරපුවා නෙවෙයි. කුකුලේගම උතුර කුකුලේගම දකුණ ජාතකෝට්ටාස වලට කුකුලේගම පුරා දේව සමාජ සමිතියේ මාන්නාගාරයේ ඇතුළේ 1993 පත්කලා විශාල සේවාවක් කරන හැකියාව ලැබුණා. පුරා දේව සමාජ සමිතිය මගින් මම මාන්නාගාරයේ වල ඇටියට දනු එකතු ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒ දනු දෙන අයට පොහොර ආහාරය උලට ලබා දුන්නා. ඊට පස්සේ වසර අවසානයේ ලාභත් ලබා දුන්න තවදුරටත් කරනවා. ඊට පස්සේ අපි පොහොර කබඩාවක් හදලා නිකෝඩ හන්දියේ පොහොර කබඩාවක් හදන්න අවශ්‍ය කරන පොහොර කබඩාවක් හදලා. හොඳයි මම හිතන්නේ ඔබතුමා මේවා දක්වා හොඳ පැහැදිලි කිරීමක් කරා. ඉතින් මම හිතන්නේ කුකුලේගම පුරා දේවතුන් සංවර්ධන සමිතිය 93 ඉඳන් 94 වෙනකම් ඔබතුමා ඉතාම හොඳින් ඒකේ කටයුතු කළා. ඒකේ මම හිතන විදිහට විශාල සංවර්ධනයක් කරා. ඊට පස්සේ ඔබතුමා මේක මොකද්ද ඊට පස්සේ උනේ? විවිධ හේතුන් මත මට නැවත බාණ්ඩාගාරයට පත්වන්න ලැබුණා 2022 කැලේ පොරේදී 800ක් පවන සාමයන්ට අපේ සමිතියේ සහායනික පොර ලබා ගන්න හැකියාව ලැබුණා. ඉතින් මේ දක්වා සමිතිය යාපත වෙන්නේ සාමාන්‍ය යාපත වෙන්නේ වැඩ කරන්නේ. ඔබ දැයතුක මහත්තයා මම හිතනවා ඔබතුමා බොහොම තමන්ගේ කොට්ටාසයට තමන්ගේ ගමට ලොකු සේවයක් කරලා තියෙනවා. මේ කියපු කාරණා එක මට අහුවු වෙනවා. ඒ වගේම මම කැමැති දැනගන්න ඔබතුමාගෙන් කලවාන ප්‍රාදේශ සභාවල මේ බල ප්‍රදේශයකට ඔබතුමා යමක් කරලා තියෙනවා. ඒ ගැනත් මම කැමැති ඔබතුමාගෙන් දැනගන්න.
කලවාන බංගලදේශයේ ගත්තහම මම 2005 තීරෝත සංගමයේ උපසභාපතිවරයා හැටියට කලවාන නගරයේ බුදුමැදුරක් පිළිගැනීමේ අවසරයක් දුන්නා. කලවාන තීරෝත සංගමයේ සමාජික සහභාගීවරු ප්‍රදේශවාසී ජනතාවට සහයෝගය ඇතුව බුදුමැදුරේ වැඩ කටයුතු අවසන් ගන්නට හැකියාව ලැබුණා. ඔව් මගේ දරේ ජයතුක මහත්තයා මේ දක්වා හොඳ පැහැදිලි කිරීමක් තමයි කරගෙන යන්නේ. ඉතින් ඒකෙදී මේ තීරෝද රට සංගමයේ ඔබතුමා මේ කිව්වට වඩා විශාල කොටසක් කරලා තියෙනවා සුබසාදනේ සඳහා. ඒ ඔවුන්ගේ සියලුම අය සහභාගී කරවගෙන ඉතාම සහජීවනේ ඔබතුමා හොඳ සේවාවක් කළා තියෙනවා. මම හිතන්නේ මම කියන කාරණා වලට ඔබතුමා එකඟ වෙනවා ඇති. හොඳයි ජයතුක මහත්තයා. ඉතින් දැන් අපි ඔබතුමා මේ දක්වා කරපු වැඩ ගැන කතා කරමු. මම හිතනවා මෙතනින් පස්සේ අපි ඉදිරියට ඔබතුමා අනිවාර්යයෙන්ම දිනන තැනක ඔබතුමා ඉන්නේ. ඔබතුමාගේ ජයග්‍රහණය නිසක ඔබට ගමේ මිනිස්සු ආදරේ. ඉතින් ඔබතුමා බොහොම හොඳ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියන බොහෝ කරුණු මට මේ හිතේ හරනවා. මේ වගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක අපි නොහිතන කාරණයක් තමයි මේ ගමේ ඉන්න තරුණියන් ඒ වගේම නුවණියන් ඔවුන්ගේ ජීවන තත්ත්වය වෙනස් කරගන්න නැත්නම් ඔවුන්ට මොනවා හරි ආර්ථික තත්ත්වය දියුණු කරගන්න ඔබතුමා මේ යෝජනාවක් දාලා තියෙනවා මේ ඒගොල්ලන්ට ඕන තාක්ෂණික පුහුණු නැත්නම් ස්වයං රැකියාවක් කරන්න අවශ්‍ය පුහුණු ලබා දෙනවා කියලා මම හිතනවා ඒක හරියම වැදගත් මේ කාර්යය හැටියට ඉතාම වැදගත් කාරණයක් තමයි ඔබතුමා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එකතු කරලා තියෙන්නේ. ඒ වගේම ජයතුක මහත්තයා මේකෙදී වෙළඳපොළ සම්බන්ධීකරණය. ඒක ඉතාම වැදගත්. මොකද අපි දන්නවා ගෘහණියන්ට මේ දේවල් අපි හිතන්නකෝ ස්වයං රැකියාවක් විදිහට ආරම්භ කරාම ඒ කට්ටියගේ නිෂ්පාදන විකුණ ගන්න තැනක් හදලා දෙන්න. ඒක ප්‍රාදේශීය සභා මට්ටමින් ඔබතුමා යෝජනාවලියේ එකතු කරලා තියෙනවා. ඔවුන්ට වෙළඳපොළ සම්බන්ධීකරණය කරනවා. ඉතින් මේක ඇත්තටම ඉතාම හොඳ වැඩ කටයුත්තක්. ඒ වගේම මේකේ තවත් දෙයක් තියෙනවා. ඒ වගේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් උපකරණ ලබා දෙනවා. මම හිතනවා මේකත් මේ යුගයේ මේ ප්‍රදේශයට ඉතාම වැදගත් වූ කාරණයක් කියන එක මට මේ වෙලාවේදී මතක් කරන්න පුළුවන්. හොඳයි ජයතුක මහත්මයා. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය දැන් අපි බොහොම හොඳින් අපි කතා කරා. ඉතින් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යන කරුණු ඔබතුමාට ඉටු කරන්න පුළුවන්. මට අවස්ථාව ලැබෙන සෑම අවස්ථාවෙදීම මගේ කොට්ටාස පමණ නොව කලවාන බලපදේශයට මගේ සේවාව ලබා දෙන්න කටයුතු කරා. එහෙමනම් කලවාන ප්‍රාදේශීය සභාවට ගමට වැඩ කළ අපේ මිනිසා ජයතුංග සීලවංශ මහත්මයා ටෙලිෆෝනයේ කතරේ ගහලා අපි සමගි ජන බලවේගී තෝරාපත් කරනවා. එහෙනම් මෙන්න අවස්ථාව ඔබට